කාවට ඩිජිටල් හැඳුනුම්පතක් හැදීම සඳහා වන ව්‍යාපෘතිය මේක ඉන්දියානු සමාගමකට ලබා දෙන්න හදද්දී 2023 අගෝස්තුවේදී ඒ දෙන්න හදපු සමාගම මැඩ්‍රස් සිකියුරිටි ප්‍රින්ටර්ස් කියලා ඊටාම දූෂිත සමාගම. ඒ සමාගමට ඒක දෙන්න උත්සාහ කරලා ඒකට එරෙහි විරෝධය ඇවිල්ලා ඒක කරගන්න බැරුණාට පස්සේ ටෙන්ඩර් එක නැවතිලා තිබුණා. දැන් මේ මගේ අතේ තියෙනවා එවකට മന്ത്രി අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරපු පැහැදිලි කිරීම පාර්ලිමේන්තුවේ. මෙයා කියනවා පිලිපීනෙත් බොරු කරලා තිනවා, කෙන්නාවෙත් බොරු කරලා තිනවා, ලංකාවේ අරක්කු බෝතලෙට ස්ටිකර් ගහන්න ගිහිල්ලත් බොරු කරලා තිනවා. මේ වගේ කම්පැනි එකකට දෙනවද ජනතාවගේ ජෛවමිතික දත්ත කියලා අහනවා. එහෙම අහපු අනුර දිසානායක ජනාධිපතිතුමාට පස්සේ ගිහිල්ලා ඉන්දියාවේදී එකඟතාවයකට ආවා ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට දෙනවා විතර නෙවෙයි ටෙන්ඩර් කැඳවීමත් ලංකාවෙන් කරන්නේ නැතුව ඉන්දියාවෙන් කරන්න දෙනවා. චරකට දන ගැහුවා ගිහින් මෝදි ඉස්සරහ. අද සතියන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරලා තියෙනවා. ඉන්දියානු රජය කියනවායි කියලා මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම අධිකරණයට ගියා. ඉන්දියානු අධිකරණේ නියෝගයක් දීලා තියෙනවා මේගොල්ලන්ට ටෙන්ඩර් එකට ඇතුල් වෙන්න දෙන්න කියලා. ඒ නිසා ටෙන්ඩර් එකට ඇතුල් වෙන්න දුන්නා. ඉතින් එතකොට දැන් ඉන්දියාවේ අධිකරණ තීන්දුව වලට අනුව ලංකාවේ හැඳුනුම්පත සම්බන්ධ තීරණ ගන්න බෑනේ. ඒක නිසානේ අපි කලින්ම කිව්වේ ඇයි මේක ටෙන්ඩර් කැඳවීම ඉන්දියාවට බාර දුන්නේ කියලා. ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙමෙයි. දැන් ඉන්දියාව මේ දත්තාත්පත් කරගත්තොත් මොකද වෙන්නේ? නැත්තම් හැකර්ලා ඇවිල්ලා මේ දත්තාත්පත් කරගත්තොත් මොකද වෙන්නේ? මුලින් ඕක කියද්දි මේගොල්ලෝ ලොකු කතා කිව්වා ජනාධිපතිතුමාව පෞද්ගලික රූපවාහිනී නාලිකාව. ඇවිල්ලා කිව්වා හැක් කරන්නේ නැහැ කියලා ෂුවර්. හැක් කරන්නේ නැති එකට උදාහරණ තමයි මේක කරන හාන්ස් විජේසූරිය කියන්නේ ලෝක මට්ටමේ බුද්ධිමතෙක්. ඒ බුද්ධිමතාව විශ්වාස කරනවා. හරිද? ඒ බුද්ධිමතාව මරුවට විශ්වාස කරන්න පුළුවන් දැක්කනේ භාණ්ඩාගාරෙත් හැක් කරලා. 2023 වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කරපු මෙන්න මේ ප්‍රකාශයේ ඔක්කොම ටික විස්තරය තියෙනවා. රටක ලේ වර්ගයේ සිට සියලුම දත්ත මෙහෙවීමේ බලය මෙම සමාගමට හිමි වෙනවා. සියලු දත්ත කරු කතානායකතුලින් මේක ඇතුල් වෙනවා. ලෝකයේ අද පාලනය කරමින් තිබෙන දත්ත වලින් අවියාවුද ජාවාරම, ඖෂධ ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම ඉක්මවා යන ලද විශාල ජාවාරමක් මේ දත්ත හරහා සිද්ධ වෙනවා. අපේ සියලුම දත්ත විදේශීය සමාගමක් කරා හැසිරවීම මොනතරම් සාධාරණද කියලා අපි කල්පනා කළ යුතු තිබෙනවා. ජනාධිපතිතුමා කල්පනා කර දන්නේ තාම ඉන්නේ. 2023 එතුමාම පාර්ලිමේන්තුවේ කියපු දේ අද 2026 මැයි මාසේ 3 වෙනිදා අද වෙද්දී එතුමා ඒ විනාශය කරන්න බාර අරන් තියෙනවා.